හැලෝ කොහොමද? ඔන්න ඉතින් අද කතා කරන්න ආවේ ප්‍රෝග්‍රෑමින් කෝඩින් ඉගෙන ගන්න අලුතෙන් ස්ටුඩන්ට්ස්ලට කෝඩින් ඉගෙන ගන්න පුළුවන් සෝසස් තුනක් ගැන. ඉතින් මේ සෝසස් තුනක් කිව්වට අපි බලමු තුන්වෙනි එක සෝස් එකක් මොන එක අපි කරන්න ඕන දේ බලමු. ෆස්ට් එක තමයි අපි කෝඩින් ඉගෙන ගන්න ඕන ළමයි අපිට අනිවාර්යෙන් තියරි නොලෙජ් එක බේසික් නොලෙජ් එක තියෙන්න ඕනේ. මේ බේසික් තියරි නොලෙජ් එක ගන්න හොඳම වෙබ්සයිට් එකක් තමයි W3 School කියන්නේ. ඉතින් W3 School වෙබ්සයිට් එකට ගිහලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලගේ ප්‍රෝග්‍රෑමින් ඒ වගේම ML lessons තියෙනවා. ගොඩක් දේවල් cloud සම්බන්ධ lesson programming tutorial තියෙනවා. මේ ඔක්කොම ස්ටෑන්ඩඩ් එකට තියෙන. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරනවා තියරි ඉගෙන ගන්න ඕන නම් අත්‍තරම මේ කෝඩින් ඉගෙන ගන්න ඔයාලා W3 School කියන වෙබ්සයිට් එකෙන් ස්ටඩි ගන්න පුළුවන්. right second source එක තමයි ඔයාලට අනිවාර්යෙන් කෝඩින් ඉගෙන ගන්නකොට ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න ඕනේ. ඉතින් අපි තියරි කොච්චර ඉගෙන ගත්තත් ඒක අපි ඇප්ලයි කරලා බලන්න ඕනේ අපි ප්‍රැක්ටිකලි කොහොමද මේක වෙන්නේ කියලා. ඒතකොට තමයි අපිට එරර්ස් එන්නේ, බග්ස් හදන්න පුළුවන් වෙන්නේ, මේ කොහෙන්ද එන්නේ කියලා, ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ කොහොමද, කෝඩින් වැඩ කරන්නේ කොහොමද නේද? ඒ වගේ ගොඩක් දේවල් අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපිට ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට් කරොත්. ඉතින් ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට් කරන්න කලින් අපි ඒකට අදාළව නොලෙජ් එක ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් ටියුටෝරියල් එක වලට ස්ටඩි කරන්න පුළුවන් සෝස් එකක් තමයි Udemy කියන්නේ. ඉතින් Udemy online platform එකක්. ඉතින් මේ වගේ තව ගොඩක් තියෙනවා. Udemy එකෙන් ඔයාලට ගොඩක් free වගේම paid courses buy කරන්න පුළුවන්. ඔයාලට ගැලපෙන course එක බලන්න. බලලා free එකක් තියෙනවා නම් ගොඩක් review වලින් ඔයාලට ගන්න පුළුවන්. review ගොඩක් හොඳ review 4.50 up to ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ courses තියෙනවා Udemy එකේ. ඒ වගේම තවත් මේ වගේ online platform තියෙනවා. හොඳ මම use කරේ ගොඩක් ඔයාලට use කරන්නේ Udemy එක. next ඔයාලා මේ තියරි නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් ටියුටෝරියල් වලින් ගත්තු නොලෙජ් එක ප්‍රැක්ටිකලි ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඒකට තමයි ප්‍රැක්ටිකල් සාම්පල් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. මේකට ගොඩක් වෙලාවට ඔයාලට කරන්න පුළුවන් ඔයාලගේ මොකක් හරි වලට මොකක් හරි පොඩි ඇප් එකක් ඕන නම් ඒක තනියම හදන්න පුළුවන්. මුලින්ම ඔයාලා ස්ටුඩන්ට්ස් ලා නම් ඇප් ඩෙවලොප් කරන්න එපා. මුලින්ම පොඩි වෙබ්සයිට් එකක් හදන්න. ඔයාලට පොඩි පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එක නේද? ඉතින් මම ගොඩක් වෙලාවට ස්ටඩි කරන කාලේ ඒ වගේ තමයි මාත් කරේ. පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් හදනවා, පොඩි ලෑන්ඩින් පේජ් හදනවා කෝඩ් කරලා. ඒ වගේම දැන් නම් මට සමහරක් වෙලාවට අලුත් මොකක් හරි ෆීචර් එකක් ඩෙවලොප් කරලා ඉගෙන ගන්න ඕන වුණොත් ඇප් එකක් වගේ ඩෙවලොප් කරනවා. ඉතින් මට ඕන මම ඒක ඉන්ස්ටෝල් කරන මොබයිල් එකේ ඉන්ස්ටෝල් කරලා සර්වර් එකට දාලා ඉස්සරහට පෙන්නන්නම්. ඇත්තටම මට දැන් පෙන්නන්න බෑ වීඩියෝ කරන්න ෆෝන් එකෙන්. ඇප්ස් තියෙනවා මම ඉන්ස්ටෝල් කරගෙන මම ඩෙවලොප් කරපුවා. ඉතින් ඒ වගේ වලට ස්ටඩි කරන්න පුළුවන් අලුත් ටෙක්නොලොජිස් නේ. ඔයාලා ස්ටුඩන්ට්ස් ලා විදිහට ඔයාලට ස්ටඩි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙබ්සයිට් එක ඩෙවලොප් කරලා මේ කෝඩින් වලින්. රයිට්. ඔන්න ඔය ඔප්ෂන් තුන සෝස් දෙකයි Udemy and W3 School. ඒ වගේම අනිත් ඔප්ෂන් එක වලට ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න ඔයාලා සාම්පල් ප්‍රොජෙක්ට් කරන්න ඕනේ. මේ තුන හරියටම කරොත් ඔයාලට කෝඩින් ජර්නි එකේ ලොකු ගමනක් යන්න පුළුවන්. හොඳ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා වෙන්න පුළුවන්. එහෙනම් අද එච්චරයි.